මෙතන තමයි වැඩි දුර නෑ ළමයෝ. තව ටික දුරයි තියෙන්නේ. ඩ්‍රයිවර් මහත්තයා අපි ටික වේගෙන් යමු නේද? රෑ වෙන්න කලින් ගිහින් ඉවර වෙලා ඇති වෙන්න කලින් බැහැ ගන්න ඕනනේ. තියෙන්නේ කියලා සිරිපාදි ගිහින්. ඒ බං කන්න මොනවද ගත්තම නැද්ද බං? නෑනේ බං තාම ගත්ත නෑනේ. ගන්න බැරි වුණා මට. අඩු ඉස්සරහදී ගණන් බං සෙනීපාත නගන ගන්න කන්නේ. ගම් බං නවත්තේ දන්නේ වාහනේ. නවත්තා ඉස්සරහින් නවත්තන්නවද සර්? බලන්න ඕන ළමයි කරක්කු වෙන්න කලින් යන්න ඕනේ අපි. ඒක හින්දා නවත්තන්න බැරි වෙයි මං හිතන්නේ. අනේ සර් එහෙම කරන්න එපායි. අපි බඩගින්නේ නේද? ලකෝ දැන් නේද බං කෑවේ? උඹලා බඩවලද තියෙන්නේ බං? අච්චි අට ලස්සන ගඟක් දොහෙන්නේ. අවුනේද? ඒවා මේ හැරේ හොල්ලන වෙන්නේ නැහැ නේද බං? නෝනන්දවම පිස්සුද? තා ගොඩක් දුර සර්. තව වැඩි දුර නෑ ළමයි. ඔය ඉස්සරහින් තියෙන උතින් හරවන්න තියෙන්නේ. අවුනේද සර්? අම්මෝ සර් නිකන් පාළු ඇතියක් වගේ ආවනේ මෙතනට හරවලා. ඕ නේද ළමයි? තාමසලා ඉඳලා මාළේලා නෝලා අදින්න ඕනේ පාරේ. ඒතකොට මට ඒ බස් එක පිළිගන්න පුළුවන් නේ. අදින්න නෝලා හරියම වරෙන් කුබලා. අවායන හින්දෙන් නැති සර් මෙහෙම පාළු ඇතියක් තියෙන්නේ. දැන් බයාන පෙන්නක් වගේම නේද සර්? ඕ නේද ළමයි? කොයියට අපි පරිස්සම් වෙලා ඉන්න ඕනේ. අවාලේ යනකොට බලාගෙන යනවා කවුරු කින්ද මන්ද කියලා දන්නෙත් නෑනේ. අඳුරන කට්ටියක් නෑනේ. ඒකෙන් හින්දා සර් මට අනේ බාත්රූම් එකට යන්න ඕනේ. පොඩ්ඩක් ඉස්සරහින් නවත්තන්න කියන්නකෝ. ඉස්සරහින් නවත්තන්නකෝ ඩ්‍රයිවර් මහත්තයා. මේ ළමයට යන්න ඕනලු බාත්රූම් එකට. මෙතනින් බැහැලා තග්ගාල ගිහින් යන්න ඕන ළමයි. හරිද? සර්. ඔය අයිනවලටම යන්න කියලා කොහොමද ටිකක් ගිහිල්ලා එන්න. සර්. පාඩු ගතුවගේ තියෙනවා. බයක් හිතෙනවා අප්පා. පපුව ඩිග්ඩිග් ගන්නවා. බස් එක නම් තියෙනවා. මේ ටික එහාට ගියා නම් හරි. තව ටික එහාට ගිහිල්ලාම දානවා. නැත්නම් කාසරිය කට්ටියන්ට අපි තියෙනවනේ. අඩි අර පහලින් පාර නේද අපිට පේන්නේ. ඔව් නේද? මෙන්න මෙතනම දානවා. අම්මේ තියෙන සනීපේ කියලා වැඩක් නෑ. මොකද ළමයා උනේ? මේ මොනවා වුනේ සර්? එන්න ඉක්මනට එන්න දැන්. හරියනවා සර්. චෝදාව පාට වෙනස් වෙලාද බං නුවත් වෙනස් වෙලා. උඹගේ බාර සනීපයි දෙන්නවා. අනිත් පළවෙනි අපෝ යන්නේ. අඩෝ මුගේ බාවංග බා. ඒක නම් ඇත්ත නේද බං? ජාලු පිටේට ඇස්ලිමුදී. අපෝ මුගේ නේ බාවංග බා. තව ගොඩක් දුර නෑ ළමයි තව ඩිංග දුරයි. මෙතනින් චුට්ටයි තියෙන්නේ. ඔය ඉස්සරහින් තියෙන්නේ. උනේද? අර පේන්නේ. මෙයා ළමයි මල් තෙල් පාන් මෙහෙම අරගෙන බහැන්න. ඊට ගඟුලෙන් නාලෙම තමයි අපි යන්නේ. එහෙමද සර්? ඔව්. අර මෙහෙ දුර වැඩින්න එපා. එකපාරටම ගිහින් පනින්න නැතුව ඉස්සරහින් තියෙන තැනින් නාගෙන තමයි අපි යන්නේ. හරිද ළමයි? සර්.
අම්බෝ මේ කන්දම නගින්න ඕනේ නේද බං? ඕ නේද බං? කෝ බං අලු අර පේන්නේ වන්නේ. අනේ මන් දන්නේ බං. හරි එහෙනම් ළමයි ටක් ගාලා නාලා මෙතෙන්ට එන්න. කොනාලි ඉවර නම් කට්ටියම එන්න ළමයි. හරි එනවා සර්. අපි රෑ වෙන්න කලින් උඩට නැග ගන්න ඕන නේද ළමයි? ඔව් නේද සර්. එහෙනම් අඳුම් මාරු කරගෙන ඉක්මනට එන්න. සර්. වරෙන් යන්න වරෙන්. එනවා බං. එහෙනම් අපි යමු නේද ළමයි? එන්න මගේ පිටපස්සෙන් කවුරුත් නෑ. හා මේ එනවා සර්. විනීතව හැතිරෙන්න ඕන බේරන්න නේද ළමයි? මේ කෝඩ් එහෙම ගහලා තියෙනවා. එන්න මෙතන සමන්දේ පිටුවාට වදින්න ළමයි. කවුරුත් වදින්න. සාදු සර්. අම්මෝ මට මේ දිනවල අහර බලන්න යනවා පිළිචින්නවා. අයියෝ. ළමයි එහෙනම් කවුරුත් අපි පිටපස්සෙන් එන්න ඕන. හරිද ළමයි? සර් අපි එනවා. මේ තමයි තොරණ. තොරණ කියන මෙතෙන් තමයි ඇතුල් වෙන්න තියෙන ළමයි. සර් ලොතනින් අතෙන්ට යන්න මම මෙතන ඉන්නවා ටිකක්. ගමන්නේ ඉන්නව එහෙනම්. අනිත් ළමයි ඔක්කොම එන්න මගේ පිටපස්සෙන් ගිහිල්ලා පන්සිල් සමාදන් වෙන්න එන්න ළමයි. සර් එනවා. එහෙනම් අපි යමු නේද? කවුරුත් එන්න මගේ පිටපස්සෙන් ළමයි. එනවා සර්. ඌවර ළමිය ගියාද? මං හිතන්නේ ගිහින්ද බය සර්. එහෙමද? අපි ටිකක් මේ විශ්‍රාම ශාලා එහෙම තියෙන්නේ. ඉස්සරහට තියෙනවා මේ අම්බලන් එහෙම. ඉස්සර කට්ටිය නැවතිලා හිටමු කට්ටිය. මේ ගෙත්තම් පාන දින ළමයි. කවුරුත්ම සාදුකාරයක් දීම ඊට පස්සෙන් එන්න එහෙනම්. සර්. අම්බෝ බං කන්ද උසතරනේ. කට වරද්ද වෙන්න නැතුව ඉන්න ළමයි. හරි සර් සමාවෙන්න. මේ තියෙන ළමයි නිකන් අම්බලමක් වගේ එක. පතු අම්බලම. මෙතන තමයි ඉස්සර කට්ටියම එහෙම අර මහන්සි කට්ටියම විවේක අරගෙන යන්න ළමයි. ඕ නේද සර්. ඔය ඇට උඩම යන්න නැතුව ඉන්න ළමයි. හරි සර්. පට්ටම ලස්සනක් තියෙන නේද සර්? ඔව් නේද ළමයි. මෙතන මේ තියෙන්නේ ඇහැල කනුව ළමයි. ඔය කඩවල් ගන්නම රින් ගන්න නැතුව ඉන්න ළමයි ටක් ගාලා. ඇසල කනුව. ඒ බං අර දැන් උඹලා බයිට් එකේ මටත් දීපන්කෝ. උඹ ගන්න බලන් හිටියේ බං උඹට ගන්න තිබ්බනේ. බං හරියම ගබන් දීපන්කෝ. බලන්න මේ ගැටලට යන්න පුළුවන් කියලා. අම්බෝ මට යන්න බෑ මා පිච්චෙනවා. අයියෝ පිච්චෙනවා මට ඉන්න බෑ. මම නම් ඉන්නෙත් නෑ. මට ඉන්නත් බෑ. මා පිච්චෙනවා. ළමයි කවුත් එනව නේද මගේ පිටපස්සේ? ඔව් සර්. පට්ටම ලස්සන නේද මේ? ටිකේ තියෙන්නේ නේද සර්? ඕ නේද ළමයි වානෝ පට්ටම ලස්සනන්න තියෙන්නේ. කඳු පන්තිද ලස්සන බලන්න උගේ ළමයි. ඒක නේ අර අමුතු ගතිය රාමක් තියෙනව නේද ළමයි? ඔව් නේද සර්? නානම් ළමයි මෙතන ඉන්නවා. යන්න ළමයි එන්න. අනේ සර් මට නම් එන්න බෑ සර්ලා යන්න. ගමන්න එන්නකො එහෙනම්. අපි එන්න මෙතෙන්ද වැඳ ගන්න එහෙනම් ළමයි. කවුරුත් වදින්න. සාදු. එන්න එහෙනම් ළමයි කවුරුත් පහළට ගිහිල්ලා පහන තියලා. ඔය හරියම යන්න එපා ළමයිනේ කිව්වන් කියන දේ අහන්නකෝ එන්නමයි උඩු පස්සෙන්. හරි එනවා සර් එනවා අපි එනවා. දැන් ගිහින් ගන්ටාරෙම ගහන්න එන්න ළමයි. සර්. මං ඉස්සෙල්ලා ගහන්නේ හොඳද බං? හරියට ගහපන්. එන්න එහෙනම් ළමයි පහළට අපි පහන තියන්න එහෙම 12 මහේ පහනම තියෙනවා. අඩෝ වැටවල් උඩ යන්න එපා වැටේඹ. වැට උඩින් නම් පිස්සුද උඹට වරින් මෙතනින් කතා කරනවා සර්. හරි එනවා. සර්. මේ තියෙන කොප්පරා පහන ළමයි. සර්. ඕක කියන ළමයෝ. අපි දැන් ටොයිලට් එකට ගිහින් එන්නද සර්? ටොයිලට් යන්න ඕන.
හරි ගිහින් වරෙන් ඉක්මනට ගිහින් එන්න හරිද? ඉක්මනට එන්න අපි යන්න හදන්නේ. සර් තමයි ඉක්මනට. දොරවල් ඉන්නේ කවුද? කවුද ඉන්නේ? අම්මට හුඩු යකෝ. අඩේ බං යකෙක් ආවනේ බං. ටොයිලට් එකේ. මට ජොරු ගියා බං එතනම. බොරු කියන්නේ තු වරින් බං යන්නම් සර්ල බැස්ස බං වරින් දැන්. යන් එහෙනම් අපි යමු කවුරුත් නෑමු. එන්න ළමයි. අපි ආන්දම් මුංගෙන් බේරලා උච්චන. තවන්න ඉන්නේ මියාගේ තමයි. අරුන් එනකන් අපි බස් එකේ ගාලා ඉන්නවා මේ ළමයා ඔය අපිට ඉස්සෙල්ලා ආවේ අපිට බස් එකෙන් ආවේ. ආවෝ සර්. අපි මං ඉක්මනට ආවා. එහෙනම් එන්න ළමයි නැගගන්න එන බස් එකට. ඩ්‍රයිවර් මහත්තයා එහෙනම් අපි යමු නේද? යන්න සර්. මම බස් එක හරවගන්නම්කෝ. මේ ඉස්සරහින් හරවගන්න පුළුවන්. ළමයි කවුරුත් නැද්ද නේද බස් එකට? ඔව් සර්. අම්මලා මේක කඳක් වගේ එනවා නේද සර්? මේක ළමයි අද නම් මම පාලකම් ගිය දවසක් ළමයි. ඉක්මනට අපි යමු එහෙනම් මෙතන. මේ හරි ඉන්න එක හොඳ නෑ දැන් අමාරු කාරණේ. ඔව් නේද? අර ළමයි අපි මෙතන දැන් බස්සපු ළමයි ඉන්නේ. අඩේ මේ ළමයි නැගිටින දෙතු ළමයි හිටියෝද? අඩේ ඒක විශ්වාස කරගන්න බැහැ. ඉක්මනට යන්න කොලවන්නේ. අර මේ කන්න එන්න ළමයි කොහෙද ජීවිතරේලා? අනේ සර් මට පුදුම වැඩක් නේ උනේ. අය මොකද උනේ අපි ගිහින් ජනගාම කතා කරමු ගහින්. අඩේ මේ හරි ඉන්නත් අපිට උනේ කවුද කතා කරන්නේ? සර් මේ පස්සේ මට පාන්නේ කරගන්න බෑ. අම්මේ සර් බේරගන්න අපේ සර් බේරගන්න. අයියෝ පදේ අපේ සායතනේ. අපේ බාහට ගහලාගේ. අයියෝ සර් අපේ බේරගන්න අපේ ටින් හදනවා සර් ආයේ බේරගන්න. අයියෝ පිටරන්නේ අප්පා. දෙය අමුරනේ අපි බේරගන්න. අයියෝ අපේ පදේ කපාඩම් බස් එක පාලනය කරගන්න බෑ. අයියෝ සර් බස් එක නම් පාලනය කරගන්න බෑ සර්. අයියෝ සුක්කාර මොහේ හැරෙනවා සර්. අයියෝ බස් එක ගන්න දේවල් නැතුව අපි යාන්තම් දැන් ටික අවුලන්නේ. අම්මෝ බස් එක වාහනේ යරගත්ත බස් එක ගන්න දෙයක් නැතුව